ඉතින් ওই මාස 12ට හැදිලා තියෙනවා කාල 12 පරිසර 12. බක් මාසය කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලය. සමගිය සමාදාන ඇති කරගෙන කලගුණ සලකලා සිංහල අරුත් චාරිත්‍රවල ආර්ථික දෙවි මෙයාට ඔක්කොම මේ අර බාහිර යෝගී ක්‍රමවලින් ලෞකික ශාස්ත්‍රයන් පිළිබඳ දැනගෙන හිටපු යම්කිසි යෝගී ඍතිවරු මේ විශ්ව දක්ෂය කරගෙන හැටි දැකලා එකින් එක අවස්ථාවෙන් අවස්ථාව උදා වෙනකොට මේ සත්වයාගේ පැවැත්මේ එක්තරා කාණ්ඩයක් වෙන් කරලා අරගෙන ඒ කාණ්ඩයක ක්‍රියාකාරීත්වයේ විශ්ව ක්‍රියාත්මකයෙන් චක්‍රයේ හැදෙන හැටි දැකලා ඒකේ ආරම්භයක් එනවා ගෙවිලා යනවා ආරම්භයක් එනවා ආයිතරේ ගෙවිලා යනවා මේ මහා චක්‍රය ගෙවිලා යන අවස්ථාවක් අවුරුද්දකින් ගෙවිලා යන්නේ. අන්නේ චක්‍රයේ බල්ලේ වෙලා ඔකන රාශියට සූර්යයා මුල් කරගෙන සූර්යාගේ රාශි චක්‍රය අල්ලගෙන ඒ අනුව මේ භ්‍රමණ චක්‍රයේ ක්‍රියාත්මකයෙන් හැටි බලලා හදපු ශාස්ත්‍රයක් නේ. ඉතින් පරිසරයේ යම් ආකාරයක්ද පරිසරයේ ක්‍රියාකාරීත්වය අපේ භෞතික බලපෑමට විවිධාකාර හේතු ඇති කරනවා. ඒක එහෙම නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ කියන්නේ මොකද? හරියට මාස ගාන වෙන් කරලා කියනවා අහවල් කාලෙට ගස්වැල් මැරෙන කාලයක් වෙන් කළා. කොහොමද කාලෙ වෙන් වුනේ? ওই කාලේ පරිසරයේ වෙනසක් වුණේ නැහැ. ඉතින් අපි ඒ කාලේ මාස 12කට 12 ආකාරික පරිවර්තනයන්ට නම් දීලා මේ විශ්ව පරිවර්තනයේ ක්‍රියාත්මක වෙනකොට භෞතික පරිවර්තනය වෙන හැටි පෙන්නවා. ඒක බොරුවක් කියලා නෑ. දොරු වෙනවා කියලා කියන්නේ ඉදෙනවා. ගස්වල කොළ හැලෙන්නේ ඉදෙන්නේ දොරු අතු කාලේ. අතු ඉදිලා. නාක් වෙච්ච අතු ඔක්කොම වැටෙනවා. දොරු අතු කාලේ කියන්නේ එතන දුරුතු කියලා නම දැම්මේ. දුරුතුමා. ඒ කාලේ තමයි ගස්වල කොළ වැටෙන්නේ. නව අංකුර වෙන කාලයක් එනවා ඊළඟට. නව අංකුර වෙන එක නවම් මාසයක එක. නව අංකුර වෙනවා. ඊට පස්සේ ඒක හරියට පස්සේ ගස්කොළන් පැලවෙන්නේ නව අංකුරෙල්ල අලෙ පැලවෙන්නේ ඒ කාලේට. ඒක වෙන කාලයකට ගන්න බෑ අද වෙනකම්. අලාදී පැලවෙනවා පෙබරවාරි වෙනකොට. ජනවාරියේ ගස්වැල් මැරිලා පොළොව වැටිච්ච අලා ආයි පැලවෙලා එනවා නව අංකුර දාගෙන යනවා නවම් මාසෙ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉනි හිටවල ආරාමයක් කරලා මිනිස්සු ගොවි තැන්වල මුල් කරගෙන ඔන්නම හැදුනේ. ඊළඟට බලනකොට අර දඬු වැදිලා පොළ දාගෙන ඉන කාලයක් එනවා. ඉනි මැද පැනලා තියෙන්නේ. මැද ඉනි පැන කාලේ මැද ඉනි මාසෙ වුණා. ඊට පස්සේ හැදිලා ඇවිල්ලා ඉතින් අලුතෙන් මල් පෙවෙන මල් පොහොට්ටු එළියට බහින කාලයක් වෙයි. බක් මාසෙ කියලා කියන්නේ බක් කියලා කියන්නේ බිහි වෙන කාලේ. පොහොට්ටු බිහි කරන කාලේ. ඒ මාසෙ පොහොට්ටු බිහි වෙනවා. මල් පොහොට්ටු. බක් මාසෙ කිව්වා ඒක. ඊට පස්සේ හැඩ වැඩ වෙලා ලස්සන වෙලා සුන්දර වෙච්ච වෛසාඛ්‍ය ගතිය ලක්ෂණ ඇති කාලයක් එනවා. විවිධාකාර සාක්ෂි කියන සුද්ධතාවයක් පෙන්වන මල් පිපිලා තියෙන කාලයක්. වෛසාඛ්‍ය කාලේ කියලා වෙලක් මාස කිව්වා ඒක. ඒකෙන් හැදිනාට පස්සේ ගොවිතැන මුල් කරගෙන හටගත්තේ ඉතෙල්ලාම හටගත්ත අස්වැන්න තමයි පස්වෝලා තියාගන්නේ. ඊළඟට අස්වැන්න කන්නේට ගන්න. ඒකට පස්වෝන මාසේ පොසොන්න මාසේ කිව්වා. පස්වෝන මාසේ තමයි පොසොන්න. ඉතින් ඒක කලාට පස්සේ උපදින ඊළඟ මාසේ ගෙඩි හැදිලා ඔක්කොම ඉල්ලා පස්වා ගන්නවා හොඳ කරල් ටික ඉවරයි. දැන් ඉතින් ඔක්කොම බොල් කරල් හැදෙන කාලේ නේ. ඔක්කොම බොල් වෙලා යන කාලේ ඇහැල කාලේ. ඇහැල කාලේ කියන්නේ ඇතුලේ හිස් වෙලා යන කාලේ. බොල් වෙලා යන කාලේ. ඔක්කොම ගස් වලින් හැදෙන කාලේ හැදිලා ඉවරයි. එළවලු පළතුරු හැදෙන කාලේ හැදිලා ගෙවිලා යන කාලේ. ඇහැල කාලේ ඇහැල මාසේ කිව්වා. ඊට පස්සේ මොනවක් කරන්න දෙයක් නැහැ. වැඩක් කරන කාලේ නෙවෙයි නිකන් ඉන්න කාලයක්. අද වගේ යර මහ දෙකක් වැඩ කළෙත් නැහැ. කන්න තුනක් වැඩ කළෙත් නැහැ. මුලින් එකක් වැඩ කළා ගත්තට පස්සේ වැඩ එක්කම ඉවරයි නිකන් ඉන්න කාලයක් එනවා. මොනවත් නැහැ කතා. ඉතින් ඉන්න කාලේ. ඒ කාලේ තමයි ඉතින් ඔය හාමුදුරන දන් දෙනවා මොනවා හරි කරනවා පින්දහම් කරනවා. වැඩක් කරලා කරන්නේ නැතුව නිකන් ඉන්න කාලේ නිකන් ඉන්න කාලේ තමයි නිකන් නිකිනිකි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිසරේ ආයසරය පොළොව බිඳිනවා. බින්න කරනවා කියන්නේ බිඳිනවා. නැවතත් අවශ්‍ය දේවල් හිටවන්න පොළොව බිඳින කාලයක් එනවා. බින්නර කාලය කියලා කිව්වේ බිඳින කාලය. ඒකට බින්නර මාසෙ කිව්වේ. ඊට පස්සේ වපුරනවා. වපුරන මාසේ වප්කාරය කිව්වා. පෙබරවාරි මාසේ කන්න බොන්න දෙයක් නැහැ ඊළඟින කාලයක් එනවා. අනුගේ තියෙන තිනාගේ ඊළඟ ගන්න. ඊළඟ කාලේ ඉල් මාසෙ කිව්වා. ඊට පස්සේ අර ඉඳපුවා උඳු වැනි දේවල් අරගෙන වපුරන කාලයක් ඊළඟට එනවා. ඒක තමයි ඊළඟ කාලේ කරන් තියෙන සුභෝගය. උඳු වපුරන කාලේ උඳු වප් මාසෙ කිව්වා. ඉතින් ওই මාස 12ට හැදිලා තියෙනවා කාල 12 පරිසර 12. ඒ පරිසර 12 ක්‍රියාකාරීත්වය ඉදත් එකයි අදත් එකයි. ඉතින් පරිසර 12 ක්‍රියාකාරීත්වය කියලා නැවත වාරයක් දොරු අතු විහිලා හිටන් නව අංකුර වෙන කාලේ තමයි ආයි පටන් ගන්න. මේ හැම දෙයකම චක්‍රයක් ඔය යන්නේ. මේ මහා චක්‍රය ක්‍රියාත්මක වෙන කාලෙට අවශ්‍ය කරන 12 මාසයකට මාස 12ක් අතලා. මේ කාල චක්‍රය අරින් මේකට අවුරුද්දක්. වෘද්ධ එකක් කිව්වා. වර්ධන එකක් වුණා. ඊළඟ වර්ධනේ ඊළඟ අවුරුද්දේ හටගන්නේ. දෙවෙනි වෘද්ධේ. 10 කපල බැලුවාම එක එක වෘද්ධේ පේනවා. සැල්ලෙන් සැල්ල පිටලා තිනවා ගහින්. 10 කපලා ආවුස කියන්නේත් ඒක. මොකද? එක එක අවුරුද්දට වැඩිමේ කොටසක් තිබුණේ නැත්නම් 10ක් කපලා තියෙන සැලිය වලින් 10 ආවුස කියන්න බෑ. නමුත් අද කියන්න පුළුවන්. එහෙම ශාස්ත්‍රයක් තියෙනවා. 10 හරස් කරලා කපලා මේ ගහ මෙච්චර ආවුසයි කියනවා. අවුරුද්දක් ගානේ වෘද්ධත්වයටපත් වීම 10 වෙනුම් කරන විශේෂයි. අන්න ඒ වගේ තමයි අවුරුද්ද කිව්වේ. මේක අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ පැවැත්මට භෞතිකව මේ පින ලෝකේ පිළන් ලෝක විද්‍යාව දාන ඉතිවරු මේ ලෝක ක්‍රියාකාරීත්වය දැකලා ඊට අනුකූලව හදලා දුන්නේ එක. ඉතින් ආරම්භය කරන හැම අවස්ථාවකම චිත්ත ප්‍රසාදින් ආරම්භ කරපළ. මනසාචේ පසන්නේ ඉන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේදිනි. වෘද්ධ එකක් යන නව අවුරුද්දක් එනකොට කුරුදියක් වැඩෙනකොට ප්‍රසන්න මනසකින් චිත්ත ප්‍රබෝධින් ප්‍රහාදීන් පහළ වෙලා වැඩ කරපළා කියලා. ඉතින් සකස් කරන දේවල් කන බොන දේවල් හදලා කණ්ඩ බොන දීලා ඒ වගේම තරහමනහ නැති කරගෙන සමගිය සමාදාන ඇති කරගෙන කලගුණ සලකලා ඉතින් බුලත් හුරුළු දීලා ඒ ආකාරයෙන් ගල උත්තන්ට ගරු කරලා මේ ආදි වශයෙන් ආරම්භ කරන නව චිත්ත ප්‍රබෝධින් නැවත දෙයක් එන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ වෙන ප්‍රබෝධිනවා ඒක කරපුවා. ප්‍රහන්න මනසින් ප්‍රවැටි යහපත් වෙන නිසා. ඉතින් ඊට අනුකූල වන්නා ධර්මානුකූල ක්‍රමයක් තමයි ඒ අවුරුද්ද කියන්නේ. ඒක අප්ගෝන හැටියට වෙනස් කරන්න බෑ. ඒක වෙනයි. වෙනක් වෙනයි. අවුරුද්ද වෙනයි. වෙනක් කියන එකේදී අපි කරගන්නේ වෙනම ක්‍රමයක්. ඒක ඊට වඩා ගැඹුරු පැත්තක්.